යාළුවනේ ඔයාලට සුබ දවසක්. ඉතින් අදත් වෙනද වගේම අරගෙන ආවේ ලංකාවේ ඉතා ඉක්මනට විකිණීමට ඇති වාහන 10ක් පිළිබඳ විස්තරයක්. මෙවැනි ලංකාවේ ඉතා ඉක්මනට විකිණීමට ඇති වාහන පිළිබඳ විස්තර දැන ගැනීමට Vehicle Sale Lanka අපිව subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන්ම වැඩිදුරටත් වාහන පිළිබඳ විස්තර දැන ගැනීමට අපගේ description එකේ යොදා ඇති WhatsApp link එක හරහා අපට message එකක් යොමු කරන්න. ඒත් එක්කම යාළුවනේ වාහන පරීක්ෂා කිරීමට පෙර කිසිදු පුජ්‍යලකයට මුදල් ගෙවීමෙන් වළකින්න. ඉතින් යාළුවනේ මුලින්ම අරගෙන ආවේ ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Nissan Caravan වර්ගයේ වෑන් රථයක්. මෙම රථයේ දිග මොඩල් වෑන් රථයක් වගේම රථයේ paint, body condition, original body පීලි ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒත් එක්කම යාළුවනේ රථයේ engine running condition, tire, battery, alloy wheels ද හොඳ තත්ත්වයේ තියෙනවා. මෙම රථයේ power steering, power mirrors, center lock වගේ පහසුකම් ද තියෙනවා. ඒත් එක්කම රථයේ original පොත්පත් අතර CLD කියලා නිරවුල් ඇති අතර license insurance ද update පවතිනවා. මෙම රථයේ මුළු වටිනාකම 44,50,000ක් වගේම රථය සඳහා පිනැස් පහසුකම්ද ලබා ගන්න පුළුවන්. මෙම රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරේ දක්වා ඇත. ඊළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Mazda Familia වර්ගයේ මෝටර රථයක්. 1984 වර්ෂයේ නිෂ්පාදනය කළ 1987 වර්ෂයේ තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒ වගේම paint, body condition ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ AC, power steering, center lock, remote key, TV, reverse camera, Android system, fog lamp, beat silencer වගේම body kit කසා superior modify කරලා තියෙනවා. ඒ වගේම මේ රථයේ 5 gear වගේම fuel type එක petrol එන්නේ. ඒත් එක්කම රථයේ tire battery ද alloy wheels ද ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේ රථය bike or three wheel car වැනි දේවල් වලට මාරු කිරීමටත් කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ වගේම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD කියලා නිරවුල් ඇති අතර ලයිසන්ස් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් තියෙනවා. දැනට පාදුක්ක ප්‍රදේශයේ තමයි මේ රථය තියෙන්නේ. මේ රථය සඳහා මූලික ගේම ලක්ෂ 6ක් වගේ දීලා ෆිනෑන්ස් පහසුකම්ද ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. ඒත් එක්කම යාළුවනේ රථයේ මුළු වටිනාකම 12,95,000ක් කියලා තියෙනවා. රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරේ දක්වා ඇත. යාළුවනේ ඊළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Hyundai H100 වර්ගයේ වෑන් රථයක්. මෙම රථය 2000 වර්ෂයේ නිෂ්පාදනය කරලා 2004 වර්ෂයේ තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒත් එක්කම paint, body condition, original body පීලි ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම රථයේ adjustable seat, power steering, power mirror, center lock, AC වගේ පහසුකම් ද තියෙනවා. රථයේ original පොත්පත් ඇතුළු CLD කියලා නිරවුල් ඇති අතර license insurance ද අප්ඩේට් පවතිනවා. මෙම රථයේ මුළු වටිනාකම කියලා තියෙන්නේ 32,25,000ක් කියලා. ඒත් එක්කම රථය සඳහා ෆිනෑන්ස් පහසුකම්ද ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරේ දක්වා ඇත. යාළුවනේ ඊළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තියෙන 57 නම්බර් Toyota Dolphin වර්ගයේ තික මොඩල් වෑන් රථයක්. මෙම රථයේ දොර 4 වෑන් රථයක් වගේම රථයේ paint, body condition, original body පීලි ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒත් එක්කම රථයේ power steering, power mirrors, center lock, dual AC වගේම TV, reverse camera වගේ පහසුකම් ද තියෙනවා. ඒත් එක්කම රථයේ original පොත්පත් ඇතුළු CLD කියලා නිරවුල් ඇති අතර license insurance ද අප්ඩේට් පවතිනවා. රථයේ මුළු වටිනාකම කියලා තියෙන්නේ ලක්ෂ 65ක් කියලා. ඒත් එක්කම රථය සඳහා ෆිනෑන්ස් පහසුකම්ද ලබා දෙන්න පුළුවන් කියලා තියෙනවා. මෙම රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරේ දක්වා ඇත. යාළුවනේ ඊළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Nissan B310 වර්ගයේ මෝටර රථයක්. මෙම රථයේ paint, body condition ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒත් එක්කම රථයේ engine running condition, tire, battery, alloy wheels ඉතාම හොඳ තත්ත්වයේ පවතිනවා. මෙම රථයේ original පොත්පත් ඇතුළු CLD කියලා නිරවුල් ඇති අතර license insurance ද අප්ඩේට් පවතිනවා. ඒ වගේම රථයේ මුළු වටිනාකම කියලා තියෙන්නේ 6,15,000ක්. රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරේ දක්වා ඇත. යාළුවනේ ඊළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Proton වර්ගයේ ලොරි රථයක්. මෙම රථය 2011 වර්ෂයේ නිෂ්පාදනය කළා 2012 වර්ෂයේ තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒත් එක්කම රථයේ paint, body condition තට්ටු ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. මෙම රථයේ engine running condition, tire, battery ඉතාම හොඳ තත්ත්වයේ ඇති අතර original පොත්පත් ඇතුළු CLD කියලා නිරවුල් ඇත. license insurance ද අප්ඩේට් ඇත. රථයේ මුළු වටිනාකම 12,75,000ක් කියලා තියෙනවා වගේම රථය සඳහා ලක්ෂ 7.50ක් දක්වා ෆිනෑන්ස් පහසුකම් ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා.
ඒත් එක්කම යාළුවනේ මෙම රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 51 නම්බර් Toyota Shell වර්ගයේ highest model වෑන් රථයක්. මෙම රථයේ paint, body condition, original body wheel ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒත් එක්කම මෙම රථයේ engine running condition, tire, battery, alloy wheels ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ power steering, floorboard gear, disc brake, alloy wheel, GI mirror වගේ පහසුකම්ද තියෙනවා. ඒත් එක්කම රථයේ original පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල් ඇති අතර license insurance ද update පවතිනවා. මෙම රථයේ මුළු වටිනාකම කියලා තියෙන්නේ 29,75,000ක් කියලා. ඒ වගේම රථය සඳහා finance පහසුකම්ද ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. මෙම රථය දැන් පූගොඩ ප්‍රදේශයේ ඇති අතර රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 251 නම්බර් Toyota Townus CR27 වර්ගයේ ලොටෝ මොඩල් වෑන් රථයක්. මෙම රථයේ paint, body condition ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒත් එක්කම රථයේ original body peel ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මෙම රථයේ flat roof දොර 4 වෑන් රථයක්. ඒ වගේම රථයේ 2C මොල්ලි එන්ජින් එකේ දාවන තත්ත්වය 100%ක්ම හොඳ තත්ත්වයේ ඇති අතර රථයේ adjustable seat, power steering, power mirror, center lock, dual AC වගේ පහසුකම්ද තියෙනවා. ඒත් එක්කම මෙම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ මුළු වටිනාකම 43,75,000ක් වගේම රථය සඳහා ෆිනෑන්ස් පහසුකම්ද ලබා ගන්න පුළුවන් කියලා කියනවා. මෙම රථය දැන්ට හොරණ ප්‍රදේශයේ ඇති අතර රථය පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරයේ දක්වා ඇත. යාළුවනේ මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota LH30 වර්ගයේ වෑන් රථයක්. මෙම රථයේ paint, body condition ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒත් එක්කම රථයේ engine running condition, tire, battery, alloy wheels හොඳ තත්ත්වයේ ඇති අතර රථයේ original පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ව තියෙනවා. license insurance ද update පවතිනවා. ඒ වගේම මෙම රථයේ KDH seat set ගසා ඇති අතර රථයේ මුළු වටිනාකම 12,50,000කි. රථය දැන් 3 වෙනි අයිතිකරු සතුව පවතින අතර පරීක්ෂා කරලා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තියෙන 58 නම්බර් Toyota Townus වර්ගයේ වෑන් රථයක්. රථයේ paint, body condition, original body peel ඉතාම හොඳ තත්ත්වයේ පවතිනවා. ඒත් එක්කම මෙම රථයේ engine running condition, tire, battery, alloy wheels ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. රථයේ power steering, power mirror, center lock, AC වගේ පහසුකම් දැති අතර original පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල් ඇත. license insurance ද update පවතිනවා. රථයේ මුළු වටිනාකම 33,ක් වගේම ෆිනෑන්ස් පහසුකම්ද ලබා ගන්න පුළුවන්. දැන් අනුරාධපුර ප්‍රදේශයේ ඇති මෙම රථය පරීක්ෂා කළා තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරයේ දක්වා ඇත.